ඔයා දවස ආරම්භ කරනකොට ඔයාගේ කෑම එකට බිත්තරයක් එකතු කරගන්නවද? ඔයා බිත්තර කන්න ගොඩක් ආස කෙනෙක්ද? ඒ නිසා නිතරම වගේ බිත්තර කන්න පුරුදු වෙච්ච කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක අද ඔයාට ගොඩක් වටීවි කියලා මම හිතනවා. මේක ඔයා අනිවාර්යෙන් බලන්න ඕන වීඩියෝ එකක්. බිත්තරයක් කියලා කියන්නේ අතිශයම පෝෂණය පිරුණු ආහාරයක්. සාමාන්‍ය කුකුලන්ගේ, හංසයන්ගේ, කාවන්ගේ බිත්තර හිම තමයි අපි ආහාරයට ගන්න. බිත්තර එක සුදු කොටසකුයි කහ කොටසකුයි තියෙනවා කියලා දන්නවනේ. ඉතින් මේ දෙකේම ප්‍රෝටීන් වගේම ගොඩක් විටමින් වර්ග තියෙනවා. ඒ වගේම ලොකු කැලරි ප්‍රමාණයකුත් නැහැ. ඉතින් බිත්තරයක් කන එක ඔයාට පාඩු වෙන්නේ නැහැ. හැබැයි ඔයා කන බිත්තරය ඇත්තටම ස්වභාවික එකක්ද? එහෙම නැත්නම් කෘතිම එකක්ද? ඉතින් ඔයා දන්නවත් නැතුව ඔයාගේ කෑම එකට වැටෙන්නේ කෘතිම බිත්තරයක් වෙන්න පුළුවන්. එහෙම දෙයක් වෙනවා නම් ඔයා ඉන්නේ ලොකු අවදානමක. ඉතින් මේ වීඩියෝ එක පුරාවටම අද අපි ස්වභාවික බිත්තර සහ කෘතිම බිත්තර ගැන කතා කරනවා. ඊට කලින් අපේ දැනුම channel එක subscribe කරලා පහලින් තියෙන bell icon එකත් click කරලා ඉන්න. එතකොට තමයි අපේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට බලන්න පුළුවන් වෙන්නේ. ස්වභාවික බිත්තරයක් කියලා කියන්නේ සම්පූර්ණ ආහාරය. විශේෂයෙන් කුඩා දරුවන්, ගර්භණී මව්වරුන් සහ ශරීර වර්ධනය කරගන්නා පුද්ගලයන්ට ඉතාමත් ප්‍රයෝජනවත් කෑමක්. දැන් අපි කතා කරමු ස්වභාවික බිත්තරයක තියෙන පෝෂණ වර්ග මොනවද කියලා. සාමාන්‍යයෙන් බිත්තරයක ප්‍රෝටීන් ග්‍රෑම් 6ක් පමණ තියෙනවා. මේ දෙයත් ශරීරයට ඕනම කරන හෘද සෞඛ්‍ය සඳහා හොඳම මේදේ තමයි තියෙන්නේ. බිත්තරයක මේදේ ග්‍රෑම් 5ක් විතර තියෙනවා. කොලෙස්ටරෝල් කීවම බොහෝ දෙනා බය වෙන එකට. හැබැයි සාමාන්‍යයෙන් බිත්තර එකක් දෙකක් දවසකට කෑවට අහිතකර වෙන්නේ නැහැ. ඉතින් එක බිත්තරයක මේ කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 186ක් පමණ තියෙනවා. විටමින් බිත්තරයක විටමින් වර්ග කීපයක්ම තියෙනවා. විටමින් A අපේ ඇස්වලට ගොඩක් හොඳයි. විටමින් D අපේ ඇඟේ ඇටවලට කැල්සියම් අවශෝෂණය කරන්න උදව් කරන. විටමින් E බිත්තරේ අඩංගු ප්‍රමාණය සාමාන්‍යයෙන් මිලිග්‍රෑම් 0.5ක් පමණ වෙනවා. මේ විටමින් E අපේ සමට තෙතමනය සහ යෝග්‍ය පෙනුමක් ලබා දීමට, ප්‍රතිශක්තිකරණ පද්ධතියට සහාය වීමටත් හේතුවක් වෙනවා. විටමින් B12 බිත්තරයක් තුළ විටමින් B12 මිලිග්‍රෑම් 0.6ක් පමණ අඩංගු වෙනවා. ඉතින් මේ විටමින් B12 මගින් අපේ මාංශ පේශී හා ස්නායු පද්ධතිය නිසි ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. මානසික සෞඛ්‍ය මතකය නිසි ලෙස පවත්වාගෙන යාමටත් උදව්වක් වෙනවා. විටමින් B2 බිත්තරයක් තුළ විටමින් B2 මිලිග්‍රෑම් 0.25ක් පමණ අඩංගු වෙනවා. මීට අමතරව බිත්තරයක් තුළ ඛනිජ කොලින්, ඔමේගා 3 මේදම්ල වගේ වැදගත් පෝෂණ කොටස් අන්තර්ගත වෙලා තියෙනවා. බිත්තරයක් කියලා කියන්නේ පොඩියට පෙනුනට ඇතුළෙන් විශාල ශක්තිය පිරුණු පෝෂක ප්‍රමාණයක් තියෙන කෑමක්. දවසකට බිත්තරයක් හෝ දෙකක් වගේ ප්‍රමාණයක් කන එකත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට උදව්වක් වෙනවා. ඉතින් බිත්තර එච්චරටම වටිනවා. දැන් මම කතා කරන්න යන්නේ කෘතිම බිත්තර ගැන. කෘතිම බිත්තර කියන්නේ සතුන්ගෙන් ගන්න එකක් නම් නෙවෙයි. රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා හදන මිනිස් නිර්මාණයක්. ඒකට අල්ජිනේට්, ජෙලටින්, වර්ණක, කැල්සියම් කාබනේට් වගේ ද්‍රව්‍ය මිශ්‍ර කරලා බිත්තරයක පෙනුමට, වර්ණයට, හැඩයටත් ගැළපෙන විදිහට තමයි නිපදවන්නේ. මෙවැනි බිත්තර බෙහෙවින් ව්‍යාපාරිකව භාවිතා වෙන්නේ රහසිගතව. ඒ වගේම ඉහළ ලාභයක් ලබා ගැනීමේ අරමුණින්. කොහොමද කෘතිම බිත්තරයක් හඳුනා ගන්න? අපි දැන් ඒ ගැන කතා කරමු. බිත්තරය බින්දම සුදු හා කහ කොටස එකට මිශ්‍ර වෙනවා. බිත්තරය උයද්දී ප්ලාස්ටික් වගේ සුවඳක් එනවා. ජලයට දැමුව විට කෘතිම බිත්තරය ගිලෙන්නේ නැහැ. කෘතිම බිත්තරය ෆ්‍රිජ් එකේ තියෙන කාලය වැඩි. සාමාන්‍ය බිත්තරය ෆ්‍රිජ් එකේ දින 7ක් 14ක් පමණ කාලයක් තියන්න පුළුවන් වුණාට කෘතිම බිත්තරය ෆ්‍රිජ් එකේ තියන්න පුළුවන් කාලය වැඩි. සාමාන්‍ය බිත්තරයක් ෆ්‍රිජ් එකේ දින 7ක් 14ක් පමණ කාලයක් නේ තියන්න පුළුවන්. නමුත් කෘතිම බිත්තරය වසරකටත් වැඩි කාලයක් තියන්න පුළුවන්. එක කෘතිම බිත්තරයක් සාදාගන්න ගතවන කාලය මිනිත්තු 10ක් 15ක් අතර කාලයක්. ස්වභාවික බිත්තරයක වටිනාකමට සාපේක්ෂව බොහෝ ඉක්මනින් සහ අඩු වියදමකින් සකස් කරන්න පුළුවන්. 1990 දශකයේ අගභාගයේ චීනයේ පළමු වරට කෘතිම බිත්තර හදලා තියෙනවා. ඉතින්
කෘතිම බිත්තරයක් සාමාන්‍ය බිත්තරයකට හාත්පසින්ම වෙනස්. දැන් මම කියන්න යන්නේ මේ කෘතිම බිත්තරයක් හදන්නේ කොහොමද කියලා. බිත්තර කහ මදය සහ බිත්තර සුදු මදය හදන්න ගන්නේ ජෙලටින්, කැල්සියම් සහ තවත් අමුද්‍රව්‍ය අඩංගු සෝඩියම් ඇල්ජිනේට් පාවිච්චි කරලා. ඉතින් මේක ඇත්ත බිත්තරයක් වගේ පෙන්වන්න, ඒ කියන්නේ ස්වභාවික බිත්තරයක පෙනුමක් ලබා දෙන්න ජලයයි ආහාර වර්ණකයි එකතු කරනවා. බිත්තර කටුව හදන්න කැල්සියම් ක්ලෝරයිඩ් භාවිතා කරනවා. දැන් අපි බලමු කෘතිම බිත්තරයක් ලේසියෙන්ම හඳුනාගන්නේ කොහොමද කියලා. ව්‍යාජ බිත්තරවල පිටත කටුව ඉතාමත් දැඩි තත්ත්වයක් තියෙනවා. බිත්තර කටුව හොඳට නිරීක්ෂණය කරද්දී ඒක තේරෙනවා. බිත්තර කටුව ඇතුලෙන් රබර් වගේ ආලේපනයක් පේන්න තියෙනවා. ඒ වගේම බිත්තර කටුවේ පිටත දිලිසෙනවා. අනික් අතට මතු පිටින් ආලෝකය පරාවර්තනය කරනවා. ස්වභාවික බිත්තරයක් කරන් සොලවද්දී බිත්තරය ඇතුලෙන් ශබ්දයක් ඇසෙන්නේ නැහැ. ප්ලාස්ටික් බිත්තරයක් හොලවද්දී ඇතුලෙන් ශබ්දයක් ඇහෙනවා. කෘතිම බිත්තරයක් පුලුස්සා දැම්මොත් මොකද වෙන්නේ? කෘතිම බිත්තරය පුලුස්සා දැම්මොත් කළු පැහැයට හැරෙනවා. ප්ලාස්ටික් පුලුස්සක් දෙන ගඳත් එනවා. කෘතිම බිත්තරයක් තම්බගෙන වතුරට දැම්මහම බිත්තරය ගිලෙන්නේ නැතිව ඒක පාවෙනවා නම් ඒක ඇත්ත බිත්තරයක් නන් නෙවෙයි. කෘතිම බිත්තරයකට යොදා ගන්න රසායනික ද්‍රව්‍ය නිසා වමනය, බඩේ කැක්කු, අක්මා පෙනහළු ආබාධ, හෘදයාබාධ, හෝමෝන වෙනස්කම් ඇතිවීමේ හැකියාව වැඩි කියලා විශේෂඥයෝ විසින් පවසලා තියෙනවා. සැබෑ බිත්තරයක මිල රුපියල් 30ත් 40ත් අගයක් ගන්නවනේ. කෘතිම බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් 5-10ක් පමණ වන නිසා ව්‍යාජ වෙළඳුන්ට මේක අධික ලාභදායී ව්‍යාපාරයක්. කෘතිම බිත්තරයක් එක දවසකට කෑවට ප්‍රශ්නයක් නැති වුණත් දිගටම එවැනි බිත්තර කෑවොත් ඔයාගේ ශරීරයේ ඒවායේ විෂ එකතු වෙලා පිට වෙන්නේ නැතුව තියෙනවා. ඒකෙන් මොළයට බලපෑමක් එල්ල වෙලා මතකය අඩු වෙන්න පටන් ගන්නවා. ආතතිය, නිින්ද යන්නේ නැතිවීම, බිය ඇතිවීම, ડિප්‍රෙෂන් වගේ තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. 2004 සිටම චීනීය පුද්ගලයන් කිහිප දෙනෙක් කෘතිම බිත්තර නිෂ්පාදනය කරලා මෙම ව්‍යාජ බිත්තර වෙළඳපොළට නිකුත් කරලා තියෙනවා. 2012 දී චීනීය සෙන්සෙන් නගරයේදී බොහෝ ප්‍රසිද්ධ බිත්තර වෙළඳසැල් වටලලා කෘතිම බිත්තර අලෙවි කරනවා කියලා සැක කරලා පරීක්ෂණ කරලා තියෙනවා. ඉන්දියාවේ බොහෝ දුරකථන සහ පුවත් වාර්තා අනුව 2017 සිටම දකුණු ඉන්දියාව, විශේෂයෙන් කර්ණාටක, කේරළය සහ තමිල්නාඩුව තුළ කෘතිම බිත්තර ගැන පැමිණිලි ලැබිලා තියෙනවා. 2019 දී බංග්ලාදේශයේ ඩාකා නගරයේ බොහෝ පාරිභෝගිකයින් පිරිසක් වාර්තා කරලා තියෙනවා ඒ කෘතිම බිත්තර විකුණන බවට සැකයි කියලා. පසුව දේශීය වෛද්‍ය නිලධාරීන් අනාවරණය කරලා තියෙනවා ඒවා බොහෝ විට ව්‍යාජව සකස් කළ බිත්තර කියලා. ශ්‍රී ලංකාව තුළ මෙවැනි බිත්තර සොයාගෙන තියෙද? ශ්‍රී ලංකාවේදී නම් මෙතෙක් නිල වශයෙන් කෘතිම බිත්තර ගැන වාර්තාවක් හඳුනාගෙන නැහැ. ඇත්තම කීවොත් අපි කන ආහාරය ගැන විශ්වාස තියන්න පුළුවන් කාලයක නෙවෙයි අපි අද ඉන්නේ. දැන් ඉතින් ඔයාට කෘතිම බිත්තර ගැන අයිඩියා එකක් තියෙනවානේ. ඊට පස්සේ ඔයා ලංකාවේ හිටියත් වෙන රටක හිටියත් කඩේට ගිහින් බිත්තරයක් ගත්තී හරි පරිස්සම් වෙන්න. ඉතින් ආහාර කියන්නේ අපිට අත්‍යවශ්‍ය දෙයක් නිසා හොඳම දේ තෝරගන්න එක ඔයාගේ අතේ. ඔයත් මේ වගේ ව්‍යාජ ආහාර වලට අහු වෙලා අත්දැකීම් තියෙනම් තව කෙනෙක්ට ඒක දැනගන්න කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් අපූරු දැනුම ගොඩක් අපි ඔබට ගේනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් සතුටින්ම ඉන්න. ජය වේවා.